පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ජීවිතයට ආපදාවක් තියෙනවා කියලා අපිට කල්පනාවක් නෑ. මොකද්ද ජීවිතයේ තියෙන ලොකුම ආපදාව? ජීවිතයේ තියෙන ලොකුම ආපදාව තමයි මරණය. භාග්‍යතුන් වහන්සේ අහන්නේ දැන් පිටත් වෙන්න සූදානම්ද කියලා. මරණය ජීවිතයේ තියෙන ලොකුම ආපදාව. මේ ලෝකේ තියෙන ආපදා අපි කළමනාකරණය කරනවා. අපි එහෙම එකක් කියනවනේ. ගම් වතුර කාලෙට, නාය යන කාලෙට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියලා හැමතැනම මධ්‍යස්ථාන හදනවා. එතකොට මේ උවදුරෙන් අසරණ වෙන පුජ්‍යලයා මෙන්න මේ ආපදාවෙන් මනාව බේර ගන්න ඕනේ. මරණය නැමැති උවදුරෙන් අසරණ වෙලා ඉන්නේ. ඔහු මනාව බේර ගන්න ඕනේ. කාටද බේරන්න පුළුවන්? තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට විතරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් විතරයි ඔහුට සැනසීම හම්බෙන්නේ. නමුත් ඒක නොකර අකුසල කර්මම රැස් කර ඉඳලා මරණ මංචකේ මොන අසරණතාවයකට පත් වෙනවද? මරණය කියලා කියන්නේ භයානක අත්දැකීමක්. භයානක අත්දැකීමක් කියලා කිව්වේ ඒක විස්තර කරන්න බැරි තරම්. කෙනෙක් පව් කරලා ජීවිතේ ගොඩ නැගුවේ. හැබැයි මරණාසන්න වෙලාවේ තමන් ඒ කරපු අකුසල ධර්මයන් මනාව ඉස්මතු වෙනවා. හරියට නිකන් රූපවාහිනියක දර්ශන පෙළක් බලාගෙන ඉන්නවා වගේ මං කරපු අකුසල් මට මතක් වෙවි පේන්න පටන් ගන්නවා. එතකොට වැඩියෙන් කරලා තියෙන අකුසල්නේ. එතකොට මරණ වේදනාවත් ඔය අතරේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට මරණ වේදනාව දැනෙනකොට මම ආද මැරෙයි කියලා හිතෙනවා. මම ආද මැරෙනවා වුණාට දන් දීලා නැහැ, බණ අහලා නැහැ, සිල් රැකලා නැහැ, බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරලා නැහැ. දැන් මොනවද වෙන්නේ මැරිලා මට? එහෙමනම් මේ හැමෝම සඳහන් කරන ඒ මහා නිරේම තමයි මට උපදින්න වෙන්නේ කියලා පුදුමාකාර දුකක් දැනෙනවා. ඒතර ගති නිමිති පහළ වෙනවා. ගති නිමිති පහළ වෙනවා කියලා කියන්නේ ඊළඟට උපදින්නේ කොහෙද කියලා අපිට පේනවා. පෞකාරයට පේනවා බුරබුරා නැగి එන ගිනිදෙල්. අකුසලයෙන් බලවත් පුද්ගලයාට පේනවා නිරිසත්තු භයානක අවියාවිද අරගෙන බලාගෙන ඉන්නවා. ආන් එහෙම මොහොතක මේ බලාගෙන ඉන්නේ කවුරු වෙනකන්ද? නිරේට එන අය නිරේට එනකන්. එතකොට මේ තරම් මහ භයානක වූ සංසාරයක්. එතකොට දැන් අර මරණාසන්න පුජ්‍යලයට ප්‍රිය විප්‍රයෝග දුක ඇති වෙනවනේ. දැන් හිතන්නකෝ අපේ පවුලක තරුණ දුවෙක් තරුණ පුතෙක් මැරුණාම ඒ මව්පියෝ මාස කීයක් අවුරුදු කීයක් දුක් විඳිනවද විඳවනවද අඬනවද කියලා. ඒ එක පුතෙක් අහිමි වෙච්ච නිසානේ ඒ අම්මට තව පුතු ඉන්නවා. දැන් ඒතර මම මැරිලා යනවා කියලා කියන්නේ මම මේ ලෝකේ ප්‍රිය කරපු සේරම දාලා යන්න වෙන්නේ. ස්වාමියාත් හරින්න වෙනවා, බිරිඳත් හරින්න වෙනවා. ඊට අමතරව මේ ලෝකේ අනික් සියල්ලම මට අත්හරින්න වෙනවා. දැන් එක දරුවෙක් මම දාලා ගියහම මෙච්චර දුකක් ඇති වුණා නම් මට මේ ලෝකේ සියල්ලගෙන්ම වෙන් වෙන්න වෙනකොට මොන වාගේ දුකක් ඇති වෙනවද? ආන් මේ වෙලාවට සඳහන් කරනවා හෘද වස්තුව ඇතුළට ගිනි ගොඩක් දැම්මා වගේ මේ හෘද වස්තුව දැවෙන්න පටන් ගන්නවා කියලා. මරණයේ වේදනාව ඊළඟට මං උපදින්නේ කොහෙද කියන කාරණාව පෙන්눔 කරනවා ගති නිමිති තුලින්. එතකොට නිරේ පෙන්නහම, ගිනි දැල් පෙන්නහම, නිරේ පාලකයෝ පෙන්නහම
මොන තරම් බීතියකට පත් වෙනවද? සඳහන් කරනවා මැරෙන්න ඉස්සරලා මල මුත්‍ර පහ වෙනවා සමහරුන්ට කියලා. ඒ මරණේ වේදනාව දැනෙන්න ගත්තාම. එතකොට එහෙම වේදනාව දැනෙන ජීවිතයක් ඔබටයි මටයි අපි ඔක්කොටම තියෙන්නේ. මේ ජීවිත කාලය තුල කොයි තරම් කර්ම රැස් කළාද? කර්මයක් විපාක දෙනකොට ආකාර කීපයකින් පැතිකඩවල් කීපයකින් විපාක දෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක විපාක දෙන්නේ කොහොමද කියලා. කොයි කාලෙද කියන කාරණාව සමහරලාට තේරෙන්නේ නැහැ. ඒක නිසා යහපත් වූ ක්‍රියාවන් තුළදී යම් කෙනෙක් යොමු වෙලා කටයුතු කළා නම් ආන්ගේ පුද්ගලයා මෙලව පරලොව දෙකම සතුටු වෙනවා. තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනා මෙලව පරලොව දෙකම දිනනවා. තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනා තමන්ගේ ජීවිතයට අවශ්‍ය හොඳම සාධාරණය කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කර්මයෙන් ඈත් වෙන්න. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ගරං. ඔබේ මගේ කයට චිර පැවැත්මක් නැහැ. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති. යම් දවසක නොනැගිටින්නම මේ මහ පොළොව මත ඇද වැටෙනවා. චුද්ධෝ අපේත විඤ්ඤානෝ. ඒක වෙන්නේ ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය කියන මේ ධර්මතා තුන මේ කයෙන් පහ වෙලා යනකොට මේ කය නැවත නොනැගිටින්නම මහ පොළොව මත වැටෙනවා. මේ ධර්මතා තුන කවදාවත් මේ කයෙන් වෙන වෙනම පිට වෙන්නේ නැහැ. මේ ධර්මතා පිට වෙන්නේ එකටමයි. ආයුෂය නැති වුණොත් අනිත් ධර්මතා දෙකට පවතින විදිහක් නැහැ. අනිත් ධර්මතා වලින් එකක් නැති වුණත් ඊළඟ ධර්මතා ටික පවතින්නේ නැහැ. එහෙනම් ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය මේ ධර්මතා තුනම මේ ශරීරයෙන් යම් දවසක බැහැර වෙනවද එදාට ඒ පුද්ගලයා මැරිලා වැටුණා කියලා අපි කියනවා. එහෙනම් මැරුණා කියලා කියනවා. එහෙම ආයු උෂ්ණ විඤ්ඤාණ කියන ධර්මතාවන්ගෙන් තොරව මහ පොළොව මට ඇද වැටිච්ච මේ පුද්ගලයා හරියට කොයි වගේද? වැඩකට ගන්න බැරි දර කැබැල්ලක් වගේ. මැරිලා වැටුණ මේ කයින් තවත් වෙනත් ප්‍රයෝජනයක් නැහැනේ. ඒකයි ඒ සඳහන් කරන්නේ. මුලිනුත් ගිනිගත්ත, අගිනුත් ගිනිගත්ත, මැදින් අසුචිය තැවරුණ සොහොන් පෙනෙල්ලක් වගේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ගාථා රත්නයේ කෙටිම තේරුම තමයි අපි මේ සඳහන් කළේ. අපි ඒක ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නමකට. මේ ගාථා රත්නයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා මේ ගාථා රත්නයේ මුල් කරගෙන උන්වහන්සේට අනුශාසනාව කරලා නිමා වෙනකොට තිස්ස හාමුදුරුවෝ සව් කෙලෙස් නැසලා රහත් වුණා. භාග්‍යවතුන් වහන්සේ මොන වගේ හේතුවක් නිසා තිස්ස භික්ෂුවට මෙවන් ගාථා රත්නයක් දේශනා කළාද? අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක දවසක බණ අහන්න ඇවිල්ලා හිටියා මේ තිස්ස කියන තරුණයා. දේශනාව නිමා වෙනකන් ඔහු මනාවම බණ ඇහුවා. ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ ඔහු තීරණයක් ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කළ මధుර මනෝහර ශ්‍රී සද්ධර්ම රත්නය අහස් ගඟ ගලනවා වගේ ශ්‍රී මුඛයෙන් නික්මෙනවා.
අනවරාග්‍ර සංසාරේ මේ සත්වයා විඳින දුක නැවත නැවත දුක් සහිත සංසාරේ ඈතර වෙන්න ඉපදෙන්න හේතුව භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි යම් දවසක මේ ගොරබිරන් සසර අත්හරින්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අත්හැරීම කරන්නේ කොහොමද? ඒ සඳහා යා යුතු මාවත මොකද්ද කියන එකත් ඒ භාග්‍යතුන් වහන්සේ මනාවම දේශනා කොට වදාලා. මේ කරුණ වලට අනුව මේ සංසාරයෙන් එතර වෙන්න මේ ගිහි ජීවිතයේ බොහොම බාධා සහිත බව මට වැටහෙනවා. නමුත් මගේ කාර්ය ඉක්මන් කරගන්න නිසා මම පැවිදි වුණොත් හොඳයි කියලා තිස්සට හිතෙනවා. තිස්ස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ වග කිව යුතු අයගෙන් අවසරයක් අරගෙන ඇවිල්ලා මේ ශාසනය පැවිදි වෙන්න කියලා. අම්මා තාත්තා ගාවට ගිහිල්ලා කතා කරලා මව්පියන්ගෙන් අවසරය ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. කාලයක් තිස්සේ මනාව ධර්මයේ විනය අධ්‍යයනය කරගත්තා. අහගත්තා, දැනගත්තා, තේරුම් ගත්තා. බොහෝම ශ්‍රද්ධාවෙන් වතපිළිවෙත පුරාගෙන සිල් ගුණ ආරක්ෂා කරගෙන බණ භාවනාදී කටයුතු වල යෙදෙමින් තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් කැපකිරීම කරන මෙතිස්ස හාමුදුරුවෝ හදිස්සියේම දවසක් අසනීප වුණා. මොකද්ද තිස්ස හාමුදුරන්ට හැදුන අසනීපය? තිස්ස හාමුදුරන්ගේ ශරීරයේ පුරාම අබෑට වගේ බිබිලි මතුවෙන්න ගත්තා. දවසක් දෙකක් යනකොට අබෑට වගේ බිබිලි මුං ඇට වගේ වුණා. මුං ඇට වගේ බිබිලි කඩල ඇට වගේ වුණා. කඩල ඇට වගේ තියෙන ගෙඩි දෙබර පළ වගේ වුණා. දෙබර පළ වගේ තියෙන ගෙඩි නෙල්ලි ගෙඩි වගේ වුණා. නෙල්ලි පළ හා සමාන ගෙඩි බෙලි ගැටයක් තරම් වෙනකන් වර්ධනය වුණා. දැන් බෙලි ගැට වගේ ගෙඩි ගොඩක් මුළු සරුවාංගේ පුරාම හැදිලා. පුංචිත් නෑනේ. බෙලි ගැටයක් තරම් ලොකුයි. බෙලි ගැටයක් තරම් ලොකු වෙච්ච ගෙඩි සරව පිරුණා මේ ගෙඩිවල. තවත් දවසක් දෙකක් යනකොට මේ ගෙඩි පුපුරලා හිසේ ඉඳලා මුහුණේ ඉඳලා මුළු සරුවාංගයම තෙමාගෙන අර සරව ගලා බහින්න පටන් ගත්තා. තිස්ස හාමුදුරුවෝ කොහොම ජීවත් වෙන්නේ නැද්ද? දැන් නිකන් හිතන්නකෝ. පොඩි තුවාලයක් හැදුනහම අපිට කොච්චර අමාරුද කියලා. දැන් තිස්ස හාමුදුරන්ට තුවාල කියහම සීමාවක් නැති තරම්. ඒ ඔක්කොම ගෙඩි පුපුරලා. අනිත් කාරණාව තමයි පින්නතුනි. තිස්ස හාමුදුරන්ගේ සියලුම ගෙඩි පුපුරලා තිස්ස හාමුදුරුවෝ කොහොම ඉන්නේ නැද්ද? තිස්ස හාමුදුරන්ට ඉඳ ගන්න බෑ. ඒ ඉඳ ගන්න මාසයේ සම්පූර්ණයෙන් ගෙඩිය හැදිලා තුවාල වෙලා. උඩු බෙලිය අතට සැතපෙන්න බෑ. වම් ඇලෙන් දකුණු ඇලෙන් සැතපෙන්න බෑ. මුණින් අතට සැතපෙන්න බෑ. කොහාට පෙරළුණත් කොහොම වුණත් තුවාල ගොඩක් යට වෙනවා. වැඩි වෙලාවක් යට වෙලා තිබුණොත් ඒක බොහොම අසාධ්‍ය තත්ත්වයකටපත් වෙනවා. දැන් වර්තමානෙත් අපි ඕන තරම් අහනවා දකින්නවනේ. වැඩි හිටි අය එකම තැනක දවසක් දෙකක් තුනක් හිටිය තුවාල වෙනවා. ඒ තුවාල සනීප කරන්න හරි අමාරුයි. බොහෝ වෙලාවට ඇටකොටු දක්වාම වර්ධනය වෙලා පැතිරිලා යනවා බොහොම වේගෙන් ඒ තුවාලය. එතකොට මේ වැඩි හිටිය රකින්න මොන වෑයමක් අපි දරනවද? ඒ වැඩි හිටිය තමාව ආරක්ෂා වෙන්න කොයිතරම් වෑයමක් දරනවද? මේක දෙකක් තුවාල නිසා. තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගය පුරාම තුවාල හැදිලා. තිස්ස හාමුදුරුවෝ මොන වාගේ දුකක් වින්දද කියන කාරණාව
අනුමාන මාත්‍රයකින්වත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි තිස්ස හාමුදුරන්ට තිබුණ එකම සහනය තමයි භික්ෂූන් වහන්සේලා තිස්ස හාමුදුරුවත් හැරලා ගියේ නැහැ. උන්වහන්සේලා තිස්ස හාමුදුරුව වෙනුවෙන් කළ යුතු යම් යුතුයකමක් වතක් තිබුණා නම් ඒ යුතුයකම වත නිවැරදිවම සම්පූර්ණ කළා. පින්නතේ කර්මික මහත තව ටික දවසක් යනකොට තිස්ස හාමුදුරුවන්ගේ ඇඟේ ඇට කෝටු ඔක්කොම කැඩෙන්න ගත්තා. හල් 7ට කෙඩිලා කුඩු වෙනවා. දැන් භික්ෂූන් වහන්සේලාට තිස්ස හාමුදුරුව නැගිටව ගන්න බෑ. තිස්ස හාමුදුරුව ඉඳවලා තියන්න බෑ. තිස්ස හාමුදුරුව ගමනක් බිමනක් එක්ක යන්න බෑ. ඒ තිස්ස හාමුදුරුවගේ ඇට කෝටු ඔක්කොම කුඩු වෙලා. නැගිටවන්න හදනකොට පුදුම වේදනාවයි. තිස්ස හාමුදුරුව අන්තිමට තමන්ගේ උපස්ථායක පිරිසෙන් වෙන් වුණා. වෙන් වුණා කියලා කියන්නේ උපස්ථායක පිරිස තිස්ස හාමුදුරුව අත්හැරියා. එද මෙච්චර කල් උපස්ථාන කළානේ. දැන් ඇටකෝටු කැඩුනට පස්සේ දැන් තිස්ස හාමුදුරුව නැගිටවන්න බෑ, ඉඳවන්න බෑ, මේ මුකුත් කරන්න බෑනේ. වේදනාවෙන් කෑ ගහනවනේ. ඉතින් දැන් නැගිටවන්න, ඉඳවන්න, නාවන්න, කවන්න, පොවන්නත් බැරි නම් තව ඉන්න එකේ තේරුමක් නෑ. සංඝයා තිස්ස හාමුදුරුවත් හැරියා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා බුදු කරුණා නිතින් දැක්කේ මෙන්න මේ තිස්ස හාමුදුරුව. තිස්ස මොනව නිසා අද මාව දැක්කද? මා විසින් තිස්ස දැක්කද? තිස්ස බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්. නමුත් අද දවසේ මං මුණ ගැහුණොත් තිස්සට සදහටම සංසාරය ඉවර කරන්න පුළුවන්. අන්න ඒක නිසා මා යා යුතුයි තිස්ස සොයාගෙන කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩම කරලා වතුර ලිපේ තියලා වතුර අස් කරන ඔරු ගෙනල්ලා ඒවට වතුර දාලා ඇල්මරලා ඒ සියල්ල නිමා කරලා භාග්‍යතුන් වහන්සේ වැඩිය තිස්ස හාමුදුරන්ගේ කුටියට. තිස්ස හාමුදුරන්ගේ කුටියේ තියෙන ඇඳ භාග්‍යතුන් වහන්සේ එළියට අරගන්න සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි සමාවෙන්න මේ යහන එළියට ගන්න කාර්යය අපට බාර දෙන්න කියලා. උන්වහන්සේලා ඇඳ අරගෙන වතුර තියෙන තැනට තිස්ස හාමුදුරුවෝ නැගිටවන්න බෑනේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් අනන්ත අනුකම්පාවෙන් තිස්ස හාමුදුරුවෝ මනාව සෝදලා පිරිසිදු කරලා නාවන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා. ඒක බුද්ධාඥාවේ බලය, බුද්ධානුභාවය. තිස්ස හාමුදුරුවෝ නැගිටලා හොඳට නෑවුවා. තිස්ස හාමුදුරන්ගේ සිවුර ගලවලා මේ සිවුර හැම තැනින්ම එකට ඇලිලා. මොනව නිසාද? සැරව නිසා. සිවුර ඇඟට ඇලිලා, සිවුර නැමුණ තැන් වලින් සිවුරටම ඇලිලා, සමහර වෙලාවට ඇඳ ඇතිරිලි, සිවුරු මේ සියල්ල මේකට ඇලිලා ඇඟටත් ඇලිලා තිස්ස හාමුදුරුවෝ ඉන්නේ දැඩි අසාධ්‍ය ගිලන් බවක. භාග්‍යතුන් වහන්සේ හෙමින් තිස්ස හාමුදුරන්ගේ චීවරය අයින් කළා තිස්ස හාමුදුරන්ට වේදනාවක් නොදැනෙන්න. ඒ චීවරය මනාව උණු වතුරේ දාලා හොඳට තම්බලා විස බීජ හරණය කරලා සෝදලා භාග්‍යතුන් වහන්සේ වැනෙව්වා. නාවලා ඉවර වෙනකොට චීවරයේ වේලිලා තිබුණා. ඒක ගෙන්නලා දෙකට නමලා තිස්ස හාමුදුරන්ට ඇන්දෙව්වා. අඳන සිවුර ගලවලා නැවතත් උණු වතුරෙන් සෝදලා වේලින් දැම්මා. බුද්ධානුභාවයෙන් බොහොම ඉක්මනට වේලුණා. දැන් අඳන ඇන්දවල සිවුර පොරවලා යහන කොහොමත් දැන් පිරිසිදු වෙලයි තියෙන්නේ. කුටිය කොහොමත් දැන් පිරිසිදු කරලායි තියෙන්නේ. තිස්ස හාමුදුරුවන්ගේ ඇඳ අරගෙන ගිහිල්ලා නැවත වතාවක් උන්වහන්සේ වැඩ හිටපු කුටියේ තිබ්බා. තිස්ස හාමුදුරුවන්ගේ ගත
අද හරිම සැහැල්ලුයි. ඒ කාලයක් තිස්සේ බැඳිලා තිබිච්ච සැරව ඔක්කොම අයින් කළානේ. ගත සැහැල්ලු වෙනකොට චිත්ත හාමුදුරුවන්ගේ තිස්ස හාමුදුරුවන්ගේ හිතත් සැහැල්ලු වුණා. තිස්ස හාමුදුරුවන්ගේ කුටියත් මනාව පිරිසිදුයි. ගත සිත දෙකම දැන් මනාව සැහැල්ලුවට පත් වෙලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා තිස්සට බණ ටිකක් කියන්නේ මේක තමයි හොඳම වෙලාව. එහෙම අදිෂ්ඨාන කරපු අපේ භාග්‍යතුන් වහන්සේ තිස්ස භික්ෂුවට ධර්ම දේශනා කරන්න පාවිච්චි කළ ගාථා රතනය තමයි අපි මුලින් සිහිපත් කළේ. අචිරං වතයන් කායු. මේ කයට මොකක්ද නැත්තේ? චිර පැවැත්මක් නැහැ. ස්ථීර පැවැත්මක් නැහැ. ඒක පින්නතුනි මේ ලෝකේ කවුද නොදන්නේ? මේ කය අස්තිරයි කියන එක හැමෝම දන්නවා. සමහරලාට අන්‍යාගමික කෙනෙක් පවා දීර්ඝ කාලීන පැවැත්මක් මේ කයට නැහැ කියන කාරණාව හොඳාකාරයෙන්ම දන්නවා. අචිර කියලා කිව්වේ ඒකයි. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට එදා පැහැදිලි කළා තිස්ස මේ කුණප කොට්ටාසය මේ ශරීරයේ කොහොමද හැදිලා තියෙන්නේ? මේ කය කොහොමද හැදිලා තියෙන්නේ? විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කය නිමැවුන හැටි. අපේ ශරීරයේ ඇටකොටු තියෙනවා 300ක්. ධර්මයට අනුව ඇටකොටු 300ක් තියෙනවා. නහරවැල් 900ක් තියෙනවා. මේ නහර කියලා කියන්නේ අපි මේ දකින මේ ලේ ගමන් කරන නහරු වලට නෙමෙයි නහර කියලා කියන්නේ. ඒ අපි සිංහලෙන් කියන ක්‍රමය. නමුත් පාලියෙන් නහරු කියලා කියන්නේ කණ්ඩරාවලට. මොනවද කණ්ඩරා කියලා කියන්නේ? මේ හන්දිපත් මේ සියල්ල ශක්තිමත් කරලා අල්ලගෙන ඉන්න ඊටාම ශක්තිමත් මාංශ පේශි විශේෂයක්. කෙනෙකුගේ සිරුර දිරලා යනකොට අන්තිමට දිරන්නේ මෙන්න මේ ශක්තිමත් මාංශ පේශි කියලා සඳහන් කරනවා. මොකද මිනිස්සෙකුගේ කය මරණින් මත්තේ ටික ටික දියවෙවි යනවා අපි ඒක දන්නවනේ. එතකොට මේ දියවෙන මස් අතර අන්තිම හරියෙන් තමයි කණ්ඩරා දියවෙන්න පටන් ගන්න. ඒ තරම් ශක්තිමත්. චතුරංග සමන්නාගත වීරිය අදිෂ්ඨාන කරනකොට මහබෝසතාණන් වහන්සේ සඳහන් කළේ මගේ ශරීරයේ ලෙයත් මසත් වියලී යතොත් වියලී ඒවා ඇටත් නහරත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ආන් එතකොට එහෙනම් අපි දන්නවා ලේ මස් වේලෙනකොට මේ බාහිරින් තියෙන නහරවල් පේන්නේ නැහැ. ඒවත් වේලිලා ගිහිල්ලා. එහෙනම් මෙතන නහාරු කියලා කියන්නේ මේ කණ්ඩරාවලට. ඒතර මේ ශරීරයේ හැදිලා තියෙන්නේ 300ක් ඇටකොටු 900ක් නහරවැල් වලින් මනාව ගලපලා වෙලලා බැඳලා තියෙන්නේ. ඒකනේ මේ අස්ථි පංජරයේ කෙලින් හිටවලා තියෙන්නේ. සෑම සංදියක් ගානේ මනාව ශක්තිමත් වෙලා තියෙන්නේ. පින්නතුනි තිස්ස හාමුදුරුවෝ මේ කතා කරන මේ කුණප සහිත කයම තමයි දරන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ කයේ ස්වභාවයයි. ඇටකොටු 300ක් 900ක් නහරවැල් මනාව ගලපලා සියලු ඇට කැබලි වහලා ඒ සෑම ඇට කැබැල්ලක් වටේටම මස් දවටලා ඒ මාංශයේ විතරක් තියාගෙන මගේ තොටේ එහෙ මෙහෙ යා නොහැකි නිසා අපි සියලු දෙනාගේම රැකවරණය උදෙසා පොරවපු අමු හමක් තියෙනවා. දැන් බාහිරින් අපි ඔක්කොටම පේන්නේ මේ පොරවලා තියෙන හම. රතු හමක්, කළු හමක්, සුදු හමක්. එහෙම තියෙන අය එක එක විදිහට මේ සමාජය තුළ පෙනී හිටිනවා. ඒ හැම එක එක විදිහයි. සමහරුන්ගේ හැම රතු පාටයි.
සමහරුන්ගේ හැම තලෙලලුයි. සමහරුන්ගේ හැම කළු පාටයි. කෙසේ වෙතත් කුමන හෝ අමු හමකින් මේ මස් ගොඩ වහලා තියෙනවා. ඇතුලේ මොනවද තියෙන්නේ? කුහරයක් තියෙනවා. ඒ කුහරය ඇතුලේ ඉන්ද්‍රියන් කීපයක් තියෙනවා. සම්පූර්ණ මේ කය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇවිදින වැසිකිළියක් වගේ කියලා. ඇවිදින කැසිකිළියක් වගේ කියලා. මේ කයේ යථාර්ථය.